සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට ලෝක දියවැඩියා දිනයට සමගාමීව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ මගින් සංවිධානය කරනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනය සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ ඡායාරූප ප්‍රදර්ශනයේ මූලික අරමුණ වෙන්නේ දියවැඩියාව නිසා ඇස්වලට ඇති වෙලා තියෙන විවිධාකාරයේ වූ රෝගාබාධ හඳුනාගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි මේ ඡායාරූප ප්‍රදර්ශනයෙන් මූලික කරගෙන තියෙන්නේ. දැන් අපි පළවෙනියෙන් ඔබට මම මේ ඡායාරූප ප්‍රදර්ශනයේ පළමු ඡායාරූපයේ දෙසට ගියොත් දැන් බලන්න මේ ඡායාරූපයේ පළවෙනි ඡායාරූපය දැන් ඔබට මේක තිරේ දිස්සෙනවා. මේ ඡායාරූපයේ පළමු ඡායාරූපය හොඳට පැහැදිලි ඡායාරූපයක් පැහැදිලි අහසක් සහිතව තියෙනවා. නමුත් ඇසේ ඇතිවන යම්කිසි අපි කියනවා ඩයබටික් මැකියුලර් ඉඩීමා කියලා. මැකියුලර් ඉඩීමා තත්වයකදී ඒක සිංහලෙන් කියන්නේ කහලපය ඉදිමීම කියලා. මේ කහලපය ඉදිමීම වැනි තත්වයකදී ඔබේ ඇසෙහි රුධිර වාහනී වලින් තරල කාන්දු වීමක් සිදුවීම නිසා මෙන්න මේ දෙවෙනි රූපයක දැක්වෙන ආකාරයක. බලන්න මේ රූපයේ පෙනෙන පින්තූරය බොඳ වීමක් තියෙනවා. හරි? එතකොට මේ වෙනි තත්ත්වයක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දියවැඩියා රෝගී තත්ත්වය නිසාවෙන් රුධිරගත සීනි ප්‍රමාණය වැඩි මට්ටමක නිරන්තරයෙන්ම පැවතීම. පැහැදිලිද? දැන් අපි ඊළඟට යමු. ඊළඟ මේක සුලභ තත්ත්වයක් ඇත්තටම දියවැඩියා රෝගීන්ගේ සුලභ අක්ෂි දෝෂයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේකෙදි දැන් වයස අවුරුදු 60ට විතර වැඩි ස්ක්‍රීනින් වෙච්ච නැති. අපි කියන ස්ක්‍රීනින් එක කියන්නේ වෛද්‍ය පරීක්ෂාවකට ලක් නොවිච්ච පුද්ගලයෙකුට තියෙන්න පුළුවන් රෝග ලක්ෂණයක්. මෙන්න මේකෙදි බලන්න ඔබට මෙහි තියෙන මේ ඡායාරූපේ වර්ණය අඩුවීමක් තියෙනවා. අපි ඒකේ නිවැරදි ඡායාරූපය තමයි මෙතන දිස් වෙන්නේ. මේකේ බලන්න මේකේ නිවැරදි ඡායාරූපය ඉතාමත් වර්ණවත් ආකාරයට තියෙනවා. නමුත් අක්ෂි දෝෂය තියෙන දියවැඩියා රෙටිනොපති කියන තත්ත්වයට පත් වෙලා තියෙන රෝගියෙකුගේ එයාට පේන්න ගන්න මෙන්න මේ විදිහට. එතකොට එයාට අලුත් ඇඳුමක් වුණත් ඒකේ වර්ණය අඩුවෙන් පේන්නේ. මේක ඇත්තටම ගෙවල් වල යම් ගැටලු සහිත තත්ත්වයන් නැති වෙන්න බව හේතු වෙනවා. හේතුව මේ වර්ණය අඩුවීම ඒ රෝගීන්ට පේන්නේ Tamanට අලුතෙන්ම ඇඳුමක් අරන් දුන්නත් ඒ ඇඳුම පරණ ඇඳුමක් ලෙසට වර්ණය අඩු වෙච්ච ඇඳුමක් ලෙසට තමයි ඔවුන්ට මේක පේන්නේ. ඉතින් ඊළඟට තවත් තියෙන සුලභ ලක්ෂණයක් තමයි අඳුරු ගතිය. ඇසේ අපිට බැලුවොත් දැන් මේ ඡායාරූපය ඔබට පේනවා සාමාන්‍යයෙන් ඉතාමත් වර්ණවත් අහසක් සහිතව ඒ වගේම ඉර පායපු දවසක් තමයි මේකේ පේන්නේ. නමුත් අවසනාවකට මේ රෝගී තත්ත්වයන් මේ විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට තමන්ගේ ඇහි දෝෂයක් ඇති වෙනවා. අපි කියනවා දියවැඩියා ඩයබටිස් රෙටිනොපැති කියලා. මේ තත්ත්වයේදී මේ අඳුරු වෙලා පේනවා. මේ ඡායාරූපේ පේනවා දැන් අඳුර තමයි පේන්නේ. එතකොට රෝගීන්ට වැරදි අදහසක් යනවා. දහවල් කාලයේ මේ වැහි අඳුර වැනි තත්ත්වයක් තියෙන්නට පුළුවන් කියන එක. ඊළඟට මේක සුලභ තත්ත්වයක් තවත් තියෙන මේ කෙලින් ඍජුව හදපු ගොඩනැගිල්ලක් තමයි මේකේ ඡායාරූපය දැක්වෙන්නේ. නමුත් මේ අක්ෂි දෝෂය ආපුවම අක්ෂි රෝගී තත්ත්වයට හමු ඒ ඡායාරූපයේ ඒ ගොඩනැගිල්ල යම්කිසි ඇදවුණ ස්වභාවයක් ඇද වෙච්ච ස්වභාවයකින් පේනවා. ඒකත් අපිට තියෙන දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඔන්න ඊළඟට තවත් මේ සුලභ දෙයක් තමයි විශේෂයෙන්ම රථවාහන පදවන රියදුරන්ට රාත්‍රී කාලයේ ඇතිවන අපහසුකාරී තත්ත්වයක්. විශේෂයෙන්ම දියවැඩියාව තියෙනකොට මෙන්න මේ වෙනි තත්ත්වයක්. බලන්න මේක දියවැඩියා රෝගේ මේ ආලෝක ධාරා පේන ආකාරය. හරි අපි මේකට කියනවා flashes of lights කියලා. මේක සරල පැහැදිලි කිරීමක් කරොත් ඇස ඇතුලේ තියෙන ජෙල් වැනි තත්ත්වය අපේ තියෙනවා තත්ත්වයක්. ඒ තත්ත්වෙන් ඒ ඇතිවන වෙනස් වීමක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට ආලෝකය පෙන්වන්නේ සාමාන්‍යයෙන් බලන්න මේ රූපෙත් සතහනේ මේකේ බලද්දී ආලෝකය මේ සාමාන්‍ය ආකාරයකට පේනවා. නමුත් එවැනි රෝග තත්ත්වයක් ආපුවාම මෙන්න මේ වගේ පේන්නේ. හරි මේක පේනවා මේක ෆ්ලෑෂ් එකක් විදියට මේක හරිම ඇහැට වේදනාකාරී මාර්ග අනතුරු දියවැඩියා රෝගය නිසාවෙන් රෝගීන්ට ඇතිවන ජීවිත අවදානම් තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. මොකද මාර්ග අනතුරු සිදු වෙලා ඔවුන්ට මේ විස්ක්‍රීන් එක කරා එන ආලෝකය පාලනය කරගන්නට බැරිව ඒ ආලෝකය දරා ගන්න හැකියාව නැතිව මාර්ග අනතුරු වෙන තත්ත්වයන් පවා වාර්තා වෙනවා. ඉතින් ඊළඟට තමයි මේ සුලභ දෙයක් මේ විදිහට
යම්කිසි අපි බලන ඉමේජ් එකක් තුල මේ විදිහට ස්පොට් එකක් පොඩි කළු ලපයක් තියෙන තත්ත්වය මේව ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ දියවැඩියාව පාලනයකින් තොර වීම. අපි යමු ඉදිරියට. දැන් මේ ඡායාරූප වලත් පේන්නේ වැඩි වශයෙන්ම අපි දියවැඩියාව නිසා සාමාන්‍ය මේ බලන්න ලස්සන රූපයක්. නමුත් ඒ රෝගියාට පේන්න ගන්න මේක ඩොට් විදියට සහ අපහසු රූපයක් විදියට. ඉතින් මෙහෙම ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ දියවැඩියාව පාලනයෙන් තොර වීම. ඉතින් අපි ඊළඟට යමු ඊළඟ ඡායාරූපයටත්. මේක නම් ගොඩක්ම පොදු ලක්ෂණයක්, පොදු දියවැඩියා රෝගීන්ගේ තියෙන වැඩි වශයෙන් තියෙන රෝගී ලක්ෂණයක් විදිහට තමයි විට්‍රස් හියුමර් කියන එක. මේක අපේ විට්‍රස් එකේ ඇතිවන තරල කාන්දු වීමක් නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට මේවට සාර්ථක ප්‍රතිකර්ම විජය කුමාරතුංග රෝහල සතුව තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මෙහෙම ලස්සන ඡායාරූපයක් දකින්න බලාපොරොත්තු වෙන රෝගියාට පේන්නේ ඒ මත මේ පුස් වගේ දිලීරයක් තියනවා වගේ අලු පාට ඩොට් තියෙන එක තමයි පේන්නේ. ඉතින් මේක වළක්වා ගන්නට සාර්ථක ප්‍රතික්‍රම අපරෝහල තුල තියෙනවා. ඉතින් දියවැඩියාව පාලනය කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මේ සෑම අක්ෂි රෝගී තත්ත්වයන්ම පාලනය කර ගැනීම සඳහා. අපි ඊළඟට යමු. මේකත් ඒ වගේ අවස්ථාවක් තමයි. මෙහෙදිත් පේන්නේ සරල ඡායාරූපය. මේ තියෙන අපිට නිවැරදි ආකාරයේ ඡායාරූපය. නමුත් මේකේ ෂේඩින් හැමතැනම පොඩි ෂේඩින් එකක් විදිහට ආලෝකයේ අඩු වෙලා ලප පෙනෙන්න ගන්නවා. ඉතින් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට නම් අනිවාර්යයෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අවසාන වශයෙන් බලන්න මේ ලස්සන ඡායාරූපයක් තියෙනවා. දේ දුන්නක් පායලා තියෙනවා. නමුත් අවාසනාවකට දියවැඩියා රෝගී තත්ත්වයේ උත්සන්න වීම නිසා ඇහි ස්නායු ස්තරයට හානි සිදුවීම නිසා අපිට පේනවා මේකෙත් එක පැත්තක යම්කිසි වැහි අඳුරක් වගේ ෂේඩින් එකක් තියෙනවා. මේවට ප්‍රධානම හේතුව වන්නේ රුධිරගත සීනි ප්‍රමාණය පාලනය නොකිරීම. ඉතින් අද මේ ප්‍රදර්ශනය තුළින් විජය කුමාරතුංග අනුස්මාන රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සහ ඒ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සහ ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ ඔබේ ඇස ආරක්ෂා කර දෙන්න. ඇත්තටම ඇසට හානියක් වීමට මත්තෙන් ඇස ආරක්ෂා කර ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම දියවැඩියාව පාලනය කරගත යුතුයි. ඒ විතරකුත් නෙමෙයි, දියවැඩියා රෝගියෙක් නම් එම රෝගියා අනිවාර්යයෙන්ම ඇස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු පිළියම් යෙදිය යුතුයි. ඇසේ පිරිසුදුභාවය, ඒ වගේම ඇසට හානියක් වීමට හැකි ස්ථාන වලින් ඉවත්ව සිටීම සහ අනිවාර්යයෙන්ම වාර්ෂිකව Tamanගේ ඇස් පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හරහා. ඉතින් විජය කුමාරතුංග අනුස්මාන රෝහලේ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය සහ සියලුම නිලධාරීන් සැදී පැහැදී සිටිනවා ඔබගේ අක්ෂි දෝෂ නිවැරදි කර ඔබට වඩාත් පිරිපුන් පෙනුමක් ලබා දීම සඳහා වඩාත් දීප්තිමත් පෙනීමක් ලබා ගැනීමට ඔබත් දියවැඩියාව පාලනය කරන්න. ඒ සමගම ඔබට විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා විජය කුමාරතුංග අනුස්මාන රෝහල වෙත පැමිණෙන්න.